විශේෂයෙන්ම මේ සියලුම පුණ්‍ය කටයුතු ඔබ වෙනුවෙන් ඉතා සාර්ථක ලෙස sannivedanaya කරන්නට අපට මඟ පෙන්වන ගෞරවනීය අනුශාසකත්වය ලබා දෙන පූජනීය විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශාස්ත්‍රපති අප කල්යාණ මිත්‍ර පූජනීය පරපාමුල්ලේ සිරි විමල ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා පූර්වකව අපි මේ මොහොතේදී ඉතාමත් ගෞරවයෙන් යුතුව උන්වහන්සේලාව සිහිපත් කරමින් සූදානම සවස් යාමේ උතුම් ධර්මානුශාසනාව සමග ඒකාත්මික වන්නට. ඒ වෙනුවෙන් ඔබ අප කෙරෙහි තාමත් මෙත් සිතින් කරුණාවෙන් යුතුව වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය දේශකයන්න් වහන්සේ අප පාද අභිවන්දනයෙන් යුතුව සාදුනාද නංවමින් নমස්කාර පූජා පෙරදරිව පිළිගනිමු. උන්වහන්සේ රත්මලාන ජයසුන්මරාරාම විහාරවාසී පූජනීය කන්දේගෙදර සෝභිත ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප සාදුනාද නංවමින් උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. සුපින්වතුනි, මේ උතුම් වූ ධර්මානුශාසනාව වෙනුවෙන් සදැහැති දායකත්වයේ ධර්මින් විහාරස්ථානයේ නියෝජනය කරමින් කටයුතු කරන සුපින්වත් පිරිසයි අප සිහිපත් කරන්නේ. රත්නායක මහත්මිය, වසන්ති නානායක්කාර මහත්මිය, ඒ වගේම දර්ශනී සෙනරත් මහත්මිය, ස්වර්ණා මහත්මිය සහ ජනිත්‍රි සමරදිවාකර මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස, ඒ වගේම ජයසීලී විතානගේ මහත්මිය ප්‍රධාන පවුලේ සුපින්වත් පිරිස, එමෙන්ම කහගල්ල මෑණියන් ප්‍රධාන පවුලේ පින්වත් පිරිස, තවත් දායකත්වයක් දරනවා කැනඩාවේ පදිංචි චන්ද්‍රා පද්මිනී පෙරේරා මෑණියන් ඇතුළු දරුවන් විශේෂයෙන්ම දායකත්වය ලබා දෙනවා මේ ධර්මානුශාසනාව වෙනුවෙන්. ස්වාරිස් මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාත් උතුම් වූ ධර්මානුශාසනාවට සදැහැති දායකත්වයේ දරනවා. එසේනම් මේ සියලුම දෙනාගේ සදැහැති සම්මාදමත් සමග අප සූදානම් උතුම් ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට මුල පුරන්නට. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ උතුම් ශ්‍රී සද්ධර්මය ප්‍රඥාවන්තයන්ට මිස දුෂ්ප්‍රඥයන්ට නොවේ. අප එසේනම් ඒ උතුම් වූ සම්බුදු වදනට අනුගතව සූදානම් මේ මුලාවේදී බණ අහන්නට. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අතිගෞරවනීය අතුරුගිරිය අබේපුර අබේ දර්ශනාරාම මහා විහාරාධීශවර, අපට නම සිහිපත් කරන්නට අවසරයි. පරපාමුල්ලේ සිරි විමල ගෞරවනීය ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු කොට පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණාබිලාෂී සත්පුරුෂ කාරුණික පින්වත්නි, අද උතුම් වූ බක්පුර පසළොස්වක පොහෝ දවසේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය ඔස්සේ අතුරුගිරිය අබේ දර්ශනාරාම විහාරස්ථානයේ සිට මේ උතුම් දේශනාවන් සංනිවේදනය කරමින් අද දවස පුරා සිදු කෙරෙන මේ උතුම් සීල භාවනා වැඩසටහනේ මේ සඳෑ යාමේ සිදු කරන උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි සදැහැති කොයි කවුරුත් දැන් ධර්ම ගෞරවය පෙරදරි කොටගෙන සූදානම්ව සිටින්නේ. මේ උතුම් වූ දේශනාව sannivedanaya කිරීම වෙනුවෙන් දේශනා දායකත්වයේ ආරන් කටයුතු කරන පින්වත් පිරිස, ඒ තමන්ගේ පවුල්වල මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත්, සුජීවත්ව සිටින හැම දිනාටම ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වී තිබෙනවා. අපි ධර්මානුශාසනාව අවසානයේදී ඒ දායකත්වයේ දරන පින්වත් පිරිස බලාපොරොත්තු වන පුණ්‍යානුමෝදනාවත් සිත ප්‍රාර්ථනා කිරීමේ කටයුතුත් අවසන් වශයෙන් සිදු කරනවා. පළමු කොටම ප්‍රාර්ථනය කරනවා මේ උතුම් දේශනාව සදැහැති දායකත්වයේ දරන හැම දිනාටමත්, ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිස උපකාරවත් වන දේශනාවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනය කරනවා. පින්නතුනි, අද බක්පුර පසළොස්වක පොහොය දවස ශාසන ඉතිහාසය අතින් බලනකොටත්
ඓතිහාසිකත්වය අතින් බලනකොටත් ඊ타මත්ම වැදගත් පුරපසළොස්වක පොහොය දවසක්. අද වන් වූ බක්පුර පසළොස්වක පොහොය දවසක් ශාසන ඉතිහාසය අතින් විමසලා බලනකොට සුවිශේෂී වන්නට එක්තරා හේතුවක් වෙලා තිබෙනවා. සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේ මහා අබිනිෂ්ක්‍රමණය කිරීමට හේතු වූ ඒ සතර පෙර නිමිතිවල පළමුවැනි මහල්ලෙක් එහෙම නැත්නම් ජරා ධර්මතාවය නුවණින් දැකීම සිදු වූ පුරපසළොස්වක පොහොය නිසා. ඒක නිසා මේ බක්පුර පසළොස්වක පොහොය දවස අපට අපේ సంతානය තුල නික්කම්ම කල්පනාවන් නික්කම්ම සිතුවිලි ඇති කරගන්නට ඊ타මත්ම වැදගත්කමක් තිබෙනවා වගේම තමයි ලොකු ආදර්ශයක් අපට අද දවසේදී මහා බෝධිසත්වයන් වහන්සේගේ චරිතය තුලින් ලැබෙනවා. පින්නතුනේ ලෝතර සම්මා සම්බුද්ධත්වයේ පතමින් පාරමිතා ධර්ම සම්පූර්ණ කරන මහා බෝධිසත්වයන් වහන්සේ කොයි මොහොතකදීවත් බැඳීම් සහිත ගෘහස්ත කාමභෝගී ජීවිතය ප්‍රිය කරන කෙනෙක් නෙවෙයි. බැඳීම් එක්ක යන ජීවිතය මහා බෝධිසත්වරේ දකින්නේ මහා පීඩාවක් විදිහටමයි. ඒක නිසා මහා බෝධිසත්වයන් වහන්සේලා කෙරෙහි පවතින අධ්‍යාස සම්පatti 6 ඇතුලේ විශේෂ අධ්‍යාස සම්පත්තියක් තියෙනවා මහා බෝධිසත්වයන් වහන්සේලාට ඇතිවෙන ඒ තමයි නෙක්ඛම්ම අධ්‍යාසය. නෙක්ඛම්ම අධ්‍යාසය කියලා කියන්නේ මේ මහා බෝධිසත්වයන් වහන්සේලා මනුෂ්‍ය ජීවිතයේ ලැබපු භවයන් වලදී ජීවිතේ පරිණත වෙනකොට දැනුම් තේරුම් ඇති කාලයේ හොඳ හැටි ලං වෙනකොට උන්වහන්සේලා කල්පනා කරන්නේම මේ බැඳීම් වලින් මන් නිදහස් වෙලා යන්නේ කොහොමද කියන කල්පනාවමයි. අපේ මහා බෝධිසත්වයන් වහන්සේ එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී පාද පද්ම මූලයේදී අෂ්ට අබිනීහාර ධර්මයන් මුදුන් පමුණවාගෙන මතු කාලයකදී ගෞතම නමින් ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිළිබඳව නියත විවරණ ලබා ගත්තා. පින්නතුනි එතෙන් පටන්ම අපේ බෝධිසත්වයන් වහන්සේ මේ බැඳීම් වල තියෙනා වූ ස්වභාවය පිළිබඳව උන්වහන්සේ බෝධිසත්ව අවදියේ ඉඳලාම කල්පනා කළා. බැඳීම් කියලා කියන්නේ කොයි පැත්තකින් බැලුවත් අවසානයේදී දුකක් රිදීමක් ඉතිරි වෙන දෙයක්මයි කියන එක බෝධිසත්වයන් වහන්සේලා අවබෝධ කරගන්නවා. ඒක නිසා උන්වහන්සේලා සාමාන්‍යයෙන් කෙනෙකුට ගන්න බැරි තීන්දුව తీරන උන්වහන්සේලාගේ ජීවිතය තුල ගන්නවා. සෑම මනුෂ්‍ය භවයක් ලැබපු ජීවිතයකදීම මහා බෝධිසත්වයන් වහන්සේ ගිහිගේ අත්හැරලා දාලා යනවා. අපේ පින්නතුන්ලාට මතකයි ජාතක කතා කියවනකොට තමන්ගේ අම්මා තාත්තා නැති වුණාම මිය ගියාම තියෙන සියලු සැප සම්පත් ඒ වගේම තමන් සන්තකේ තියෙන සියලුම වස්තුව දුගී මගී යාචකාදීන්ට බෙදා දීලා පරිත්‍යාග කරලා මහා බෝධිසත්වයන් වහන්සේ එක්ක හිමාලයට එහෙමත් නැත්නම් සුදුසු වනපෙදෙසකට ගිහිල්ලා උන්වහන්සේලා නික්කම්ම සුවයකින් එහෙම නැත්නම් හුදේකලා ජීවිතයකින් තමයි උන්වහන්සේලාගේ කාලය ගෙවන්නේ. පින්නතුනි මේ පුරපසළොස්වක පෝය දවසකට විහාරස්ථානයට ඇවිල්ලා අර්ධ උපෝෂතයක් වශයෙන් හෝ වේවා අද දවස තුල පෙහෙවස් සමාදන්ව නොයැත්තනොත් తాවකාලික හෝ ඒ හුදකලා ජීවිතයකටයි මේ ඇවින් තියෙන්නේ. අද දවසේදී ඔය ඇත්තන් වෙනදා සමාදන් වන කාමේසු මිච්ඡාචාරා කියන ශික්ෂාපදයේ සමාදන් උනේ අබ්‍රහ්මචර්යා වේරමණී කියලා. ඒ ශික්ෂාපදයේ සමාදන්ව අර්ධ උපෝෂතයක් වශයෙන් හෝ වේවා අද දවසින් භාගයක් මේ ශික්ෂාවේ රැඳිලා හිටියත් අද හුදේකලා කෙනෙක් තනි කෙනෙක් දැන් තමන්ගේ ගෙවල් වල හිටියානම්
කෑම බීම උයන්න ඕනි. රෙදි හොදන්න ඕනි. ගෙවල් දොරවල් අතපතු ගන්න ඕනි. ගෙදරින් උදවියත් එක්ක සමහර විට බහිම්බස් වෙන්නට සිද්ධ වෙනවා. මහා හැලහැප්පීම් ගොඩක් ගිහිගේ ඇතුලේ ඉන්නකොට නේද? නමුත් බලන්න මේ ගෙවෙන මේ මොහොත තුළ ඒ කිසි බාධකයක් නැහැ. එහෙම කවුරුත් කරදර කරන්න නැහැ. කෑම උයලා දෙන්න, රෙදි ටික හොදලා දෙන්න. එහෙම නැත්නම් අර දේ කරලා දෙන්න, මේ දේ කරන්නයි කියලා Tamanට බාධා කරන්න කෙනෙක් නැහැ. අද දවසෙන් භාගයකට හරි මේ තමයි ගෙවන හුදකලාව. කොච්චර නිදහසක්, කොච්චර සැහැල්ලුවක්, කොයිතරම් බර නැති බවක් Tamanට දැනෙනවද මේ ගෙවෙන හුදකලා ජීවිතේ. ඒක නිසා මහා බෝධිසත්වයන් වහන්සේලා මේ හුදකලාවට තනිව හුදකලාව ජීවත් වෙන මානසික නිදහසට අතිශයින්ම ප්‍රිය කරනවා. මහා බෝධිසත්වයන් වහන්සේලා දකින්නේ බැඳීම් සහිත ජීවිතයේදී තව එක්කෙනෙක් හරි මේ ජීවිතේ බැඳිලා ඉන්නවා කියලා කියන්නේ එතන විවාදයක්. එතන නොගැලපීමක් තියෙන්නේ. හරියට එක අතක වලලු දෙකක් තියෙනකොට ඒ වලලු දෙක හැම වෙලේම එකිනෙක ගැටෙනවා වාගේ තව කෙනෙක් මේ ජීවිතයත් එක්ක බැඳිලා ඉන්නවා කියලා කියන්නේ අදහස් වශයෙන් හෝ වේවා ගැටෙනවා නිතරම. එක්කෙනෙක් කැමති වෙන දෙයට අනිත් එක්කෙනා කැමති නෑ. අනිත් එක්කෙනා අකමැති දෙයට අනිත් කෙනා කැමති. කොච්චර ගලප ගන්න උත්සාහ කළත් 100% ගැලපෙන තැන නෑ. 2-3ක් හරි නොගැලපීම් තියෙනවා. නමුත් තනි වලල්ලක් තියෙන අත කොයි වෙලාවකදීවත් ශබ්දයක් නැහැ. තවත් ගැටෙන්න දෙයක් නැහනේ. නිදහස්ව, නිහඬව, හුදකලාව ජීවත් වෙනවා. ඒක නිසා කියනවා යම් කිසි අනගාരികයේ හුදකලාව නම් වූ සන්තෝෂ සැපයක් අත්විඳිනවාද දෙව්ලොව දිව්‍ය සැප සම්පත් භුක්ති විඳින ශක්‍රයාට පවා ඒ මානසික සුවය දුර්ලභයි කියලා. ශක්‍ර දෙවියන්ටවත් ලබන්න බැරි සම්පතක් තමයි සැපයක් තමයි හුදකලා ජීවිතය කියලා කියන්නේ. ඒ හුදකලා ජීවිතයේ තියෙන වටිනාම දේ තමයි බලාපොරොත්තු වීම නැහැ. මට අර දේ කරලා දෙන්න ඕනි, මේ දේ කරලා දෙන්න ඕනි, අරයා ඉන්න ඕනි, මෙයා ඉන්න ඕනි කියලා කාටගෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවුරුවත් මත ජීවිතේ රඳාපවත්වලා නැහැ. ලෙඩ වෙයි, නොඑක් අපහසුතාවයන් ඇති වෙයි. හැබැයි ඒ සියල්ලක්ම Taman තනියෙන් විදදරා ගන්න මනස ශක්තිමත් කරලා. බැඳීම් එක්ක ඉන්නකොට තමයි සුළු දෙයට පවා බලාපොරොත්තු වෙන්නේ. පුංචි අසනීපයක් හැදුනම අපි අනිත් අය වෙනුවෙන් කැප වෙනවා. ඊට පස්සේ අපි පෙරලා බලාපොරොත්තු වෙනවා. අපිටත් එහෙම කරන්න ඕනි. හැබැයි අපි කැපවිච්ච තරම්, අපි හේවපු බලපු තරම් අපි ගැන හෙව්වේ බැලුවේ නැති වුණාම අපේ හිත රිදෙනවා. ඇයි මං ගැන බලන්නේ නැත්තේ? ඇයි මං ගැන හිතන්නේ නැත්තේ කියලා අපි හරියට දුක් වෙනවා. නමුත් හුදේකලාවට හුරු වෙච්ච කෙනා ආයි කාගෙන්වත් බලාපොරොත්තු වීමක් නැහැ. ඒක නිසා යාට අඬන්න තැනක් නැහැ, දුක් වෙන්න තැනක් නැහැ. එයා කොහොමත් කැලේ ජීවත් වෙන තනි අලියෙක් වාගේ ශක්තිමත් වෙන්න පුරුදු වෙච්ච කෙනෙක්. ඒක නිසා පින්වත්නි, මේ හුදේකලාවක තියෙන මානසික සුවය, මානසික නිදහස බැඳුණු තැනක නැතයි කියලා තේරුම් ගන්න මහා බෝධිසත්වයන් වහන්සේලා තුල නික්කම්මජ්ජාසයට අදාළ සංකල්පනාවන් විතර පහළ වෙනවා. ඒ නිසා උන්වහන්සේලාට මොකක් හෝ තැනක ගිහි ජීවිතයේ කලකිරෙන්න තැනක් මතු වුණොත් උන්වහන්සේලා ගන්න එකම තීරණය තමයි එතන අතහැරලා දාලා යන එක. හැබැයි අපේ වෙනස තමයි අපිට කලකිරෙන්න හේතු වෙන තැන්වල අපි කලකිරෙනවා වෙනුවට අපි කරන්නේ ගැටෙනවා, රණ්ඩු කරනවා, හිතමනාපකම් හදා ගන්නවා, තරහින් ඉන්නවා, අඬනවා, දුක් වෙනවා. ඒ තමයි අපි බැඳීම් ඇතුලේ කලකිරෙනකොට ස්වභාවය. මහා බෝධිසත්වවරු එහෙම නැහැ. උන්වහන්සේලාට මොකක් හෝ දෙයක් ජීවිතය ගැන කලකිරෙන්න ඉස්මතු වුණොත් එකම තීරණය, එකම විකල්පයයි තියෙන්නේ. ඒ පීඩාකාරී ජීවිතයෙන් පැත්තකට වෙනවා, නිදහස් වෙනවා. පින්නතුණි, මහා බෝධිසත්වවරේ ගන්න ඍජු තීරණ අපිට ගන්න බෑ. අපිට එහෙම ගන්න හිතන්නවත් බෑ. මහා බෝධිසත්වවරුන්ට එහෙම තීරණ ගන්න, එහෙම කරන්න ලොකු මානසික ශක්තියක් තියෙනවා.
ඒ සඳහා මහා බෝධිසත්වයන් වහන්සේලා කෙරෙහිම පවතින විශේෂ බෝධිසත්ව ධර්මතා තියෙනවා. නමුත් අපට එහෙම තීරණ ගන්න බෑ. නමුත් අපට පුළුවන් මේ ජීවිතේ මහා බෝධිසත්වයන් වහන්සේ ආදර්ශ කරගෙන ගැටෙන්නේ නැතුව, රණ්ඩු කරන්නේ නැතුව මේ සොඳුරු හුදේකලාවක් අපේ ජීවිතය ඇතුලේ අපටමයි කියලා හදාගන්න. බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකදීවත් බැඳීම් කඩලා දාලා සුණු විසුණු කරලා එකට ජීවත් වෙන වගකීම් පැවරිලා තියෙන මිනිස්සුන්ගේ වගකීම් විරහිත වෙතනින් ඉවත් කරලා ගලවලා දාන්න තරම් කුරිරු දහමක් දේශනා කරන්නේ මේ ධර්මයේ ඇතුලේ උගන්වන්නේ බැඳීම් ටික කඩා බිඳගෙන දාලා එළියට තමන් ගැන හිතලා ඉන්න කියන එකක් නෙවෙයි. ධර්මය අපට කියලා දෙන්නේම බැඳෙන්න කලින් සුදුරු හුදකලාවක් හොයන්න ඕනේ. හැබැයි එහෙම හොයාගන්න බැරුව යම් තැනක බැඳුනොත් අපට එකපාරම එතනින් ගැලවෙන්නත් බෑ. වගකීම් තියෙනවා. දැන් සමහර වෙලාවට ජීවිතේ ඔය ඇත්තනුත් පරිණත වෙනකොට කාලය ගෙවිලා යනකොට ජීවිතේ පිළිබඳව තරුණ කාලයේදී ගත්ත තීන්දුව తీරන අදහස් වලට වඩා වෙනස්ම අදහස් තීන්දුව తీරන ගන්න හිතනවා වෙන්න පුළුවන්. එතකොට ওই තියෙන දේවල් අතහැරලා දාලා යන්න බැරි කමට හේතුව තණ්හාව නොවෙන්නත් පුළුවන්. ඔය තියෙන ගෙවල් දොරවල් වස්තු ඕන එකක් අතහැරලා දාලා යන්න පුළුවනුත් ඇති. හැබැයි වගකීම් කියන දේ ඔළුවට වැටුණාට පස්සේ එහෙම යන්න බෑ. මොන දේ අත්හරින්න පුළුවන් වුණත් වගකීම් සමහර තැනකදී අතහැරලා දාලා යන්න බෑ. ඒක නිසා අපිට මේ මහා බෝසත් චරිතය ආදර්ශ කරගත්තම නික්කම්මජ්ජහාසය තෝරා ගන්නා ස්වභාවයත් යම් ලෙසකින් අපට වගකීම් විරහිතව ඒ බැඳීම් වලින් පැනලා යන්නත් බැරි නම් බැඳීම් කලමනාකරණය කිරීමක්වත් භාග්‍යවතුන් වහන්සේ කියලා දීලා තියෙනවා. දැන් මහා බෝධිසත්වයන් වහන්සේලාට අපි කිව්වා වගේ පින්වත්නි මොකාකෝ දෙයක් හේතු වෙනවා එතනින් එළියට යන්න. දැන් ජනක ජාතකයේ කියවුවාම අපට හමු වෙනවනේ අඹගස් දෙකක් දැකලා ඒ අඹගස් දෙක දැකලා තමයි ගිහි ගෙයින් යන්න තීරණය කළේ. උද්‍යානයට ගියාම රජුරෝ අඹගස් දෙකක් තිබ්බා. එක අඹ ගහක හොඳට ගෙඩි හැදිලා පළ වලින් බර වෙලා තිබුණේ. තව ගහක් තිබුණා ඒ ගහේ අඹ නැහැ. පළ නැති ගහ. රජුරෝ නින්දට වැටුණා. නින්දෙන් අවදි වෙලා බලනකොට අර අඹර පිරීලා තිබුණු ගහට ආපු පිරිස ගල් වලින් පොළු වලින් පහර දීලා ඒ ගහ සම්පූර්ණයෙන් විනාශ කරලා. පළ නැති ගහට එක පොළු පහරක්වත් එක ගල් පහරක්වත් කිසි කෙනෙක් ගහලා නැහැ. බෝධිසත්වයන් වහන්සේ කල්පනා කළා නොයෙක් සැප සම්පත් වස්තුව පිරිවරාගෙන ජීවත් වෙන ගිහි ජීවිතය කියන්නේ හරියට අර අඹ පිරීලා තිබිච්ච ගහ වගේ. ඵල තියෙනවා. හැබැයි ඵල තරමටම පොළුත් වදිනවා. එහෙමනේ ගිහි ජීවිතය ඇතුළේ ඊර්ෂ්‍යාව, වෛරය, තරඟකාරීත්වය කොච්චර ගැටුම්ද? ජීවත් වීම කියන එක ඇතුලේ කොච්චර කෙලෙස් එක්ක අරගරයකද අපි ජීවත් වෙන්නේ. නමුත් අර ඵල නැති ගහට කවුරුත් ගල් ගැහුවේ නැහැ. මොකද ඒකට ගහලා දෙයක් ගන්න නැහැ. ජනක රජතුමා කල්පනා කළා Tamanටයි කියලා කිසි දෙයක් රකින්න නැති නිදහස් වූ පැවිදි ජීවිතයත් හරියට ඒ වාගේ. කවුරු ගහන්නද? මොකට ගහන්නද? මොනවා ගන්නටද? එහෙම හිතලා ජනක රජතුමා තීරණය කළා ගිහිගේ අතහැරලා යන්න. ඔය වගේ මොකාකෝ හේතුවක් මහා බෝධිසත්වයන් වහන්සේට මුල් වෙනවා. අන්තිම જાතියේ සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේට පින්නතුනේ ගිහිගේ අත්හැරලා දාලා යන්න තරම් බලවත් කලකිරීමක් ඇති වෙන්න හේතු වුණේ සතර පෙර නිමිති දැකීමයි. සතර පෙර නිමිති මොනවද කියලා අහුවම දහම් පාසල් කාලේ ඉඳලා ඉගෙන ගත්ත හින්දා අපි කටපුරා මැරලා කියනවා මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් කියලා. ඔය කියන සරල උත්තරය ඇතුලේ මහා ගැඹුරු කතාවක් තියෙනවානේ. අපේ බෝධිසත්වයන් වහන්සේ ඕවා දැක්කේ එක ළඟ නෙවෙයි. මේ බක් පොයේ දවසේ තමයි මහල්ලෙක් දැක්කේ. වෙසක් පොයේ දවසේ තමයි ලෙඩෙක් දැක්කේ. පොසොන් පොයේ දවසේ තමයි මලමිනියක් දැක්කේ. ඇසල පොයේ දවසේ තමයි පැවිද්දෙක් දැක්කේ.
ඒ කියන්නේ මීට කලින් දැකලා තිබුණ නැද්ද? පින්වත්නි සිද්ධාර්ථ කුමාරයා ඉපදෙනකොට මහා මායා දේවියට අවුරුදු 45යි. එතකොට සුද්ධෝදන රජතුමා ඊටත් වඩා වැඩිමහල් වෙන්න ඇතිනේ. එක්ක ඒ වයස එහෙම නැත්නම් වැඩි වෙන්න ඕනේ. සිද්ධාර්ථ කුමාරයාට අවුරුදු 29ක් වෙනකොට සුද්ධෝදන රජතුමා කියන්නේ තරුණයෙක් නෙවෙයි. තාත්තගෙන්ම මහලුකම දැකලා නැද්ද? සිද්ධාර්ථ කුමාරයා මහලු මිනිස්සෙක් දැකලා නොතිබ්බද? දැකලා තිබ්බා. S2කින් තමයි දැක්කේ. නුවණින් දැකලා තිබුණේ නැහැ. මහල්ලෙක් දැක්කා කියලා කිව්වේ නුවණින් ජරා ධර්මතාවය කියෙව්වා. වයසට යාම නුවණින් බුද්ධියෙන් දැක්කා. ලෙඩවිච්ච කෙනෙක් මහා බෝධිසත්වයන් වහන්සේ ලෙඩවිච්ච කෙනෙක් දකින්න නැතුව ඇද්ද? දැන් භාග්‍යවතුන් වහන්සේම දේශනා ඇතුලේ කියනවා මේ ලෙඩ කියන දේෙන් මං වැළකීලා ඉන්න කියලා කිව්වට එහෙම දෙයක් කාටවත් වෙන්නේ නැහැ කියලා. හැමෝම ලෙඩ වෙනවා. බුදුහාමුදුරුවොත් ලෙඩ වුණා. බක්කුල මහරහතන් වහන්සේ විතරයි පෙර පිනකට වාගේ ලෙඩ නොවි හිටි. අනිත් හැමෝම ලෙඩ වුණා. බුදුරජාණන් වහන්සේගේ පටන් රහතන් වහන්සේලා ඇතුළුව සියලුම දෙනා ලෙඩ වුණා. ලෙඩ වෙන අයත් බෝධිසත්වෝ දැක්කා. හැබැයි නුවණින් දැක්කේ නෑ. නුවණින් දැකීම තමයි ලෙඩෙක් දැකීම කියලා කියන්නේ. මල සිරුරක් මරණය ගැන මහා බෝධිසත්වෝ දැනන් හිටියේ නැද්ද? උන්වහන්සේගේ අම්මත් ඒ වෙනකොට මියදිලා. සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ ඒ තරම් දැනුගත් කෙනෙක් වෙලා අම්මා මරුණයි කියන එක නොදැන හිටියද? දැනගෙන හිටියේ. මරණය දැකලා තිබුණා, දැනගෙන හිටියා. හැබැයි නුවණින් මරණය ගැන කතා කරලා දැනගෙන තිබුණේ නැහැ. පෝයක් ගානේ උන්වහන්සේ මේ ධර්මතා තුන දැකලා හතරවෙනි පෝය වන ඇසල පෝය දවසේදී දැක්ක පැවිදිරුවක් පළවෙනියෙන්ම දැකලා තිබුණු මේ ධර්මතා හතරටම උත්තරේ තියෙන්නේ මෙතනයි කියලා තමයි උන්වහන්සේ පැවිද්ද තෝරාගෙන එදා රාත්‍රියේම ගිහි ජීවිතය අතහැරලා දාලා ගියේ. ඒක නිසා ඒ ගිහි ජීවිතයේ මහා බෝධිසත්වයන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ උන්වහන්සේ සොයන මෝක්ෂයට යන්න එතන බාධක තැන. හැබැයි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ බෝධිසත්වවරයෙක් හැටියට හැම જાතියකදීම ගිහිගෙන් ඉවතට ඇවිල්ලා නික්කම්ම තෝරාගෙන අන්තිම જાතියේදී තමන්ගේ ප්‍රිය බිරිඳ වූ යශෝදරාව, තමන්ගේ දරුවා වුණු රාහුල කුමාරයා, තමන්ගේ අම්මලා තාත්තලා ඔක්කොම අතහැරලා දාලා ඇවිල්ලා ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ කිව්වේ නෑ සියලුම දෙනා ගිහිගේ අතහැරලා එන්න ඕනී කියලා. එහෙම එකක් කිව්වේ නෑ. මේ ශාසන ප්‍රතිපදාවේ ඇතුලේ පැවිද්ද සහ ගිහි ජීවිතය කියන එක බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවකින් දැක්වුවා. ගිහියෙකුගේ ජීවිතය හරියට ශාසනය ඇතුලේදී මොනරෙකුගේ ජීවිතයක් වගේ කියලා කිව්වා. පැවිද්දෙකුගේ ජීවිතය ශාසනය ඇතුලේ හංසෙක් හා සමානයි කියලා කිව්වා. මොනරගේ පිල් විචිත්‍රයි, වෛවර්ණයි, ඒ වගේම පිල් බරයි. බොහෝ දුර වඩා වේගෙන් ඉගිල යන්න බෑ. නමුත් හංසයා හිම නෙවෙයි. සැහැල්ලු පියාපත් තියෙන්නේ, බරක් නැහැ. බොහොම වේගයෙන් බොහෝ දුරක් පියාඹලා යන්න පුළුවන්. නිවන් මාර්ගය ඇතුලේදී පැවිද්දාගේ ගමනත් හරියට ඒ වගේ වේගවත්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ නෙක්ඛම්ම සුවය හුදෙකලා ජීවිතයක තියෙන වටිනාකම වෙන් කරලා එහි වටිනාකම පෙන්වලා දුන්නා වගේම තමයි මේ ශාසන ප්‍රතිපදාව ඇතුලෙන් බැඳීම් සහිත ජීවිතය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළෙත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන්නේ බැඳීම් ඇතුලේ තියෙන නියම ස්වභාවය තේරුම් ගන්න කියන එක. නුවණින් දකින්න කියන එක. ඇත්තටම බැඳීම් කියන්නේ මොන වගේ දෙයක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකෝව මච්චෝ අච්චේති ඒකෝව ජායති කුලේ. සත්වයා මේ ලෝකයට උපදින්නේ තනියම. දැන් අපි ඉපදෙන වෙලාවේ දැන් අපිට බැඳිලා ඉන්න කවුරුත් අපේ ජීවිතේ හිටියේ නැහැ. දැන් අපිට අත්හැර ගන්න බැරි අය කොච්චර ඉන්නවද?
හැබැයි අපි ඉපදෙනකොට ඒ කවුරුවත් අපිත් එක්ක හිටියේ නැහැ. තනි කෙනෙක්. අපි කවදා හරි දවසක මැරිලා මේ ලෝකෙන් සමු අරගෙන යනකොට මේ දැන් ඉන්න අය කවුරුත් අපිත් එක්ක යන්න ඉන්නේ නැහැ. පැමිණීමත් හුදකලා ගමනක්, නික්ම යාමත් හුදකලා ගමනක්. ආවෙත් තනියම යන්නෙත් තනියම. සංයෝග පරමාත්වේව සම්භෝගා සබ්බපානිනං. හැබැයි බැඳීම් කියලා කියන්නේ ඒ අතරතුරේදී තියෙන එක්තරා විදියක පටලැවිල්ල. මේ පටලැවිල්ල අන් කිසිවක් නෙවෙයි පෙර වැපුරු කර්මයන් වල විපාක ගෙවා දැවීමක්. පෙර සංසාරී පිනකට හොඳ අයත් මේ ජීවිතේ හම්බෙනවා. පෙර සංසාරේ අපේම අකුසල කර්ම හැටියට නරක අයත් මේ ජීවිතේ හම්බෙනවා. ප්‍රිය අප්‍රිය මුණ ගැසීම් මැදින් තමයි මේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න වෙන්නේ. පින්නතුනි අප්‍රිය අමනාපයි මේ ජීවිතේ හම්බෙනවට අපි කැමති නැහැ. නමුත් අපිට හම්බෙලක් තියෙනවා. අපිට හිමයත් එක්ක ඉන්නත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේටත් එහෙමනේ. උන්වහන්සේගේ ජීවිතේ නසන්නට තරම් සතුරෙක් උන්වහන්සේගේ ජීවිතය ඇතුළේ හිටියා. දේවදත්ත හාමුදුරුවෝ. කොතන ඉඳලාද දේවදත්ත හාමුදුරුවෝ උන්වහන්සේ පසුපස්ස හඹාගෙන ඉන්න පටන් ගත්තේ? අර සේරිවාණිජ ජාතකයේ අපිට බොහොම අපූර්වට කියලා දෙනවා. වෙලෙන්දු දෙන්නෙක් වෙලා ඉන්න කාලේ ඇතිවෙච්ච ආරවුලක් මුල් කරගෙන තමයි මේ වෛරය පටන් ගත්තේ කියලා. පින්නතුනි එදා බෝධිසත්වයන් වහන්සේ බලන්න මහා බෝධිසත්වයෝ තමන්ගේ ජීවිතේ දන් දෙනවා. රටවල් රාජ්‍යවල් දන් දෙනවා. තමන්ට තියෙන සියලු වස්තුව දන් දෙනවා. හැබැයි ඒ ජාතකයේදී මොකද වෙන්නේ? රන් තැටිය දුන්නේ නැහැ. ඔන්න බලන්න. සියල්ල දන් දෙන මහ බෝධිසත්වයන් වහන්සේ සේරිවාණිජ ජාතකයේදී රත්තරම් පිඟානක් දෙන්න කැමති උනේ නැහැ. මේ ගනුදෙනුව උනේ සාමාන්‍යයෙන් කෙනෙක් එක්කත් නෙවෙයි. පරම දුර්ජනයෙක් එක්ක. දුර්ජනයෝ කියන අයගේ ස්වභාවය තමයි දුර්ජනම තමයි. සංස්කෘත කියමනක කියනවා රත් වෙච්ච අඟුරු ඇල්ලුවාම අත පිච්චෙනවා. ඒ අඟුරු නිවෙන්න තියලා ඇල්ලුවොත් අත කළු වෙනවා. කොහොම කරත් අඟුරෙන් නපුරක්ම තමයි වෙන්නේ. ඒ වගේ තමයි දුර්ජනයෝ. ලං කරගත්තත් වරදිනවා, තරහ කරගත්තත් වරදිනවා. දෙකෙන්ම වෙන්නේ දුර්ජනයගෙන් අවඩක්මයි නපුරක්මයි අපට. ඒක නිසා බෝධිසත්වයන් වහන්සේට ගනුදෙනුව කරන්න ඕනේ සාමාන්‍ය කෙනෙක් එක්ක නෙවෙයි පරම දුර්ජනයෙක් එක්ක. එදා හිතේ වෛරයක් තියාගත්ත ಜಾති ಜಾතිත් මම පලිගන්නවා කියලා එතෙන් පටන් මහා බෝධිසත්වයන් වහන්සේගේ පසුපස්සේ හඹායමින් උන්වහන්සේට හරියට වෛර කළා. ඒ වෛරය ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකට කළා. උන්වහන්සේගේ උතුම් බුදු සිරුරේ ලේසොලවලා ආනන්තරීය කර්මයක් කළා. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතේ නසන්නට කොච්චර උත්සාහ කළාද? එතකොට බුදුරජාණන් වහන්සේට පින්නතුනේ දේවදත්ත හාමුදුරුව හම්බුනේ අහඹු විදියකටද? උන්වහන්සේගේම කර්මයන් වල ශක්තිය. මේ හතුර හදාගත්තේ කවුද? බෝධිසත්වයන් වහන්සේමයි. රටවල් රාජ්‍යවල් දන් දුන්නු, තමන්ගේ ජීවිතේ දන් දුන්නු, උටුණු පළඳලා තියෙන හිස් දන් දුන්න බෝධිසත්වයන් වහන්සේට රත්තරම් පිඟාන දෙන්න හිතුන්නේ. ඒ ප්‍රමාදයෙන්මයි සංසාරගත හතුරෙක් හදාගත්තේ. නා අපි මතක තියාගන්න ඕනේ මේ ජීවිතේ අපිට නොගැලපෙන අප්‍රිය මිනිස්සු හම්බුනායි කියන්නේ ඒගොල්ලන්ගේ වරදක්මත් නෙවෙයි. මේ අපිම උරුකම කරගෙන යන ඒවා. අපිම පෙර සංසාරේ වපුරපු දේවල් තමයි දැන් ඔය නෙලාගෙන යන්නේ. ඒක නිසා ගැටිලා වැඩක් නැහැ. ගැටි තව වෛර කරනවා රණ්ඩු කරනවා කියලා කියන්නේ මේ සංසාරේ තව දිග්ගස්සව ගන්න එක. ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ මේ බැඳීම් කියන්නේ කර්ම විපාක ගෙවීමක්. පෙර කර්ම ගෙවන්න වගේ නොගැලපෙන අයත් මේ ජීවිතේ මුණ ගැසෙනවා. ඒ වගේම තමයි පෙර පිනට වගේ සුන්දර අයත් අපිට මේ ජීවිතේ හම්බෙනවා. බලන්න දැන් මහා බෝධිසත්වයන් වහන්සේට බුදුබව ලබන જાතිය දක්වාම හෙවණැල්ල වගේ ළඟින් ඉඳගෙන උපකාර කරපු කෙනෙක් මේ යශෝදරා දේවිය කියන්නේ. යශෝදරා දේවිය හැම જાතියකම අතහැරලා දාලා ගියා. යශෝදරාව කොච්චර ඇඬුවද? හැබැයි මහා බෝධිසත්වයන් වහන්සේ දා සුමේද තාපසතුමා හැටියට විවරණ ලබන වෙලාවේ
පංච මහා පරිත්‍යාගය මේ මහා පුරුෂයා කරන්න ඕනි කියලා දීපංකර බුදුරජාණන් වහන්සේ විවරණ දෙද්දි පැහැදිලි කරනකොට යම් දවසක මේ මහා පුරුෂයා යම් කාන්තාවක් ಜಾති අතහැරලා දාලා යනවා නම් බුද්ධත්වයට උපකාර පිණිස අතහැරලා දාලා යන ඒ කාන්තාව වෙන්නේ මමමයි කියලා පාරමිතා පුරා ගන්නට ප්‍රාර්ථනා තියාගත්තෙත් යශෝදරාවමයි. සමහර ಜಾතිවල බෝධිසත්වයන් වහන්සේ ඇස් දන් දුන්නා. ඇස් දන් දුන්නට පස්සේ බෝධිසත්වව රැක බලාගත්තේ බෝසත් පතිනිය. සමහර ಜಾතිවල Tamanට තියෙන සියලු වස්තුව දන් දීලා යාචකයෙක් වගේ මහමගට බැස්සා. ඒ මහා බෝධිසත්වයන් වහන්සේ අත්හරින්නේ නැතුව තමනුත් කිසිම හිතින් වචනකින්වත් බෝධිසත්වයන් වහන්සේගේ දාණයට බාධා නොකොට ඒ විදියට පාරට බහැලා ආවේ ඇයමයි. අන්තිම જાතිය දක්වාම කොච්චර උපකාර කළාද මේ බුද්ධත්වයට එන ගමනට. සුන්දර මුණ ගැසීමක්. එහෙම සුන්දර අයත් මේ ජීවිතේ මුණ ගැසෙනවා. අපේ යන ගමනට අපි යන මේ සංසාර ප්‍රවෘත්තියට අපට හරියට උපකාර කරන අය අපට හම්බෙනවා. දැන් පසුගිය දවසක මේ බැඳීම් වල තියෙන ස්වභාවය ගැන කිව්වහම එක්තරා මහත්මයෙක් කියනවා අනේ හාමුදුරුවනේ බැඳීම් වදයක් කියලා කියන්නේ කොහොමද? මම රියානතුරකට ලක් වුණා. එක්තැන් වෙලා මාස 6ක් විතර හිටියා. අනේ මගේ නෝනා කොච්චර කැප වුණාද මං වෙනුවෙන්. පුදුම විදිහට මං බලාගත්තනේ. ඉතින් කොහොමද හාමුදුරනේ බැඳීම වදයක් කියලා කියන්නේ? මං අද මෙහෙම නැගිටලා මේ ඉන්නේ මගේ නෝනා හින්දානේ කියලා කිව්වා. එනනම් සුන්දර බැඳීම් වල ස්වභාවය එහෙමයි අපට හම්බෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ අසුන්දර නොගැලපෙන අය මුණ ගැහුණත් සුන්දර අය මුණ ගැහුණත් ඔය මුණ ගැසීම් දෙකේදීම බැඳීම් වල ඉතිරි කරන්නේ දුක. අප්පිය සංපයෝග හැටියට අපිට නොගැලපෙන අය මුණ ගැසුනම හැම තැනකදීම පීඩා කරනවා. සමහර අය ඉන්නවා මුළු ජීවිත කාලයම හරියට බන්ධනාගාරයකට ගියා වගේ ජීවත් වෙන්නේ. එයාගේ ගෙදරම තමයි බන්ධනාගාරය. ස්වාමියාගෙන්වත් බිරිඳගෙන්වත් සමහර විට දරුවන්ගෙන්වත් කිසි මානසික නිදහසක් නැහැ. හරියට විවාහය කියලා කියන්නේ බන්ධනාගාරයට ගත කරන්න දීපු නියෝගයක් වාගේ. මැරෙනකම් හිරකාරයෙක් වගේ ජීවත් වෙන අය ඉන්නවා. එහෙම අයට මේ ගෙවෙන හැම මොහොතක්ම මහා පීඩනයක්. සමහර තැන් තියෙනවා පින්වත්නි දිව්‍ය ලෝක වාගේ. හොඳ අය මුණ ගැහිලා තියෙනවා. පුදුම තරම් මේ බැඳීම් වලට ඇබ්බැහි වෙලා ජීවත් වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අප්පිය සංපයෝග හැටියට නොගැලපෙන අය මුණ ගැසුනාම අපට දුකක් ඉතිරි වෙනවා. පිය විප්පයෝග හැටියට ප්‍රිය වූ ආදරණීය වූ අය අපට මුණ ගැසුනා මේ අය වෙනස් වෙනකොට, ඒ අය නැති වෙනකොට, ඒ අය අහිමි වෙනකොට අපට දුක ලැබෙනවා. එනම් බැඳීමකින් අන්තිමේට මිතිරි කරන්නේ මොකද්ද? දුකක්මයි. නරක හමුවීමක් ලැබුණත් දුකක්. ප්‍රිය ආදරණීය හමුවීමක් ලැබුණත් දුකක්. බැඳීම් කියන්නේ දුකක් කියන එකමයි තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපට කියලා දෙන්නේ මේ බැඳීම් සුණු විසුණු කරගෙන කඩා බිඳගෙන මේ අවුල් කරගන්න නෙමෙයි. කිසි තැනක් අවුල් කරගන්න ධර්මයෙන් අවවාද කරන්නේ. දැන් සමහර අය තමන්ගේ ජීවිතයේ ඇතුලේ තියෙන නොයෙක් ප්‍රශ්නත් එක්ක පෞද්ගලික දේවල් එක්ක වැරදි තීන්දුව తీරන ගන්නවා. සමහර වෙලාවට නොගැලපෙන බොහොම අසුන්දර තැනක තමන්ට ජීවත් වෙන්න වුණාම හුදේකලාව කියන එකට හරියට ප්‍රිය කරනවා. ඒ හුදේකලාව අවබෝධ කරගෙන නෙමෙයි. එයාට අර නොගැලපෙන අයත් එක්ක ඉඳලා තියෙන පීඩණය. ඒ නිසා එයා ගන්න තීරණය සමහරට වරදින්නත් පුළුවන්. තනියම ඉන්න එක හොඳයි කියලා තනියම ඉඳලා ඔහි දේවල් කල්පනා කරලා අන්තිමට සියදි විනාශා ගන්න උනත් හිතෙන්න පුළුවන්. එහෙම මානසිකව වැටෙන තනිකමක් ධර්මිය උගන්වන්නේ නැහැ. සමහර අය ඉන්නවා Tamanට ප්‍රිය සුන්දර අය හමු වුණාට පස්සේ අතාරින්නෙම නැහැ. පුදුම තරම් බැඳීම් වලට ඇබ්බැහි වෙලා ජීවත් වෙන්නේ. මේ පැතිකඩ දෙකම හොඳින් දැකලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ මේ බැඳීම් නිසා අපට ඉතිරි වෙන්නේ දුකක්.
අන්නේ දුක කියන එක තේරුම් ගන්න ඕනි. මොකද අපි මෙතන බැඳීම් එක්ක ගැටිලා ජීවත් වුණත් බැඳීම් එක්ක ඇලිලා ජීවත් වුණත් මේ දෙකම తాවකාලිකයි. දැන් ගෙවුණු අතීතයේ දිහා ආපස්සට හැරිලා බලන්න. කවුරු හරි කෙනෙක් නිසා ඔබ පව් කරලා තියෙනවා. කවුරු හරි බැඳිච්ච කෙනෙක් හින්දා පව් කරලා තියෙනවා. සමහර විට නොගැලපෙන කෙනෙක් මුණ ගැහිලා එයා හින්දා තරහ අරගෙන වෛර අරගෙන ගැටිලා පව් කරගත්ත වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආදරණීය ප්‍රිය වූ කෙනෙක් හම්බෙලා එයා හින්දා පව් කරගත්ත වෙන්නත් පුළුවන්. ඔය පව් ඒගොල්ලන් එක්ක යනවද? කවුරු හින්දා පව් කළත් ඒවා ගෙවන්න වෙන්නේ Tamanට. తాවකාලිකව හමු වෙන මුණ ගැසීම් නිසා සංසාරගත මේ ජීවිතේ කෙලස ගන්න එපා. ඒ අය අපට ආයේ කවදා මුණ ගැහිද කියලා කියන්න බෑ. සංසාරේ. හැබැයි මේ මුණ ගැසිච්ච අය නිසා අපි අපේ මේ සංසාරගත ජීවිතය අවුල් කරගන්නවා නම් අපි කොච්චර අපරාධයක්ද අපිට කරන්නේ. ඒක නිසා පින්වත්නි මේ නික්කම්මේහි තියෙනා වූ ස්වභාවයක් ඒ වගේම බැඳීම් වල තියෙනා වූ සැබෑම යථාර්ථය පිළිබඳවත් අපි නුවණින්මයි කල්පනා කරන්නට ඕනේ. බුද්ධිමය සංවාදයේ සඳහා අපි අපේ අභ්‍යන්තරය ඇතුලේ ඇති කරගන්න ඕනේ. අපි නිරන්තරයෙන්ම පුරුදු වෙන්න ඕනි දෙයක් තමයි ආත්ම පරිේශණයක යෙදෙන්න. අපේ ඇස්වලට පේන්නේ බාහිර ලෝකය. අපේ කන් වලට හැම වෙලේම ඇහෙන්නේ බාහිර ලෝකේ කතා කරන දේවල්. මේ ඉන්ද්‍රියයන් වලින් අපි හැම වෙලේම අත්දකින්නේ බාහිර. අපිට අපිව පේන්නේ කොහමද? අපිට අපිව ඇහෙන්නේ කොතනකදීද? දැන් ඔයත් කාට හරි කතා කරනවා. එතකොට කතා කරනවා මිසක් Tamanට Taman ඇහෙනවද? අපි එළියට යමක් දානවා මිසක් Tamanට කන් දීමක් වෙන්නේ නැහැ. අපි බාහිර පුද්ගලයෝ දිහා බලනවා. හැබැයි Tamanට Tamanව පේනවද? නැහැ. ඒක නිසා අපි හැම වෙලේම අනුන් ගැන පරිේෂණ කරන අනාර්ය පරිේෂණවල යෙදෙන අය අපිට අවශ්‍ය වෙන්නේ මේ ජීවිතේ හදාගන්න ආත්ම පරිේෂණයක්. තමන් ගැන තමන් කියවන කෙනෙක් වෙන්න ඕනේ. මේ බැඳීම් සම්බන්ධ වුණත් කල්පනා කරනකොට අපි හැම වෙලේම මේ කිව්වා වගේ එකක් නික්කම්මේ පැත්තේ හොඳ පැත්තක් තියෙනවා. ඒ වගේම බැඳීම් කියන දේවල් එකපාරම කඩා බිඳ දාලා ගිහිල්ලා වගකීම් විරහිතව අපිට තීන්දුව తీරන ගන්නත් බෑ. කොහොම වුණත් බැඳීම් ඇතුලේ නම් මේ වෙනකොට ඉන්නේ ඒ ඔක්කොම తాවකාලික දේවල් කවදා හෝ දවසක නැති වෙනවා. තමන් ආත්ම පරිේශණයේදී තමන් තීරණය කරන්න ඕනි මම දැන් මොකද්ද කරන්න ඕනි. ඒ සඳහා තමයි මේ ධර්මය ඔබට උපකාර කරන්නේ. බණ අහන්න ඕනි එකයි. දහම් පොතපත කියවන්න ඕනි එකයි. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්න ඕනි එකයි. ධර්ම සාකච්ඡා ධර්ම සංවාදවල යෙදෙන්න ඕනි එකයි. ඒ දේවල් වලින් තමන්ට ලොකු උපකාරයක් කරනවා මේ ආත්ම පරිේශණය සාර්ථක කරගන්න. කලයුත්ත නොකලයුත්ත මොකද්ද කියන දේ ගැන තමන්ටම තමන් තමයි වග කියන්න ඕනි. ඒක නිසා පින්නතුනි මේ අද බක්පුර 15ක පොහොය දවස ඇත්තටම අපට මේ නික්කම්ම සංකල්පනාවන් වල යෙදෙන්න හොඳ දවසක්. මේ ජීවිතයේ තියෙන බැඳීම් එක්ක නොයෙක් පීඩනයන් වලට ලක් වෙලා තියෙන මේ ජීවිතය ගැන හිතන්න හොඳ දවසක්. ඒක නිසා ඔයත් මේ පුරපසළොස්වක පොහොය මූලික කරගෙන කල්පනා කරන්න, හිතන්න, නුවණින් කල්පනා කරලා බලන්න තම තමන්ගේ ජීවිත පිළිබඳව මං මොනවාද කරන්නේ? මං මොනවාද කළ යුත්තේ? ඒ ආත්ම පරිශ්‍රණයේ යෙදෙනකොට ඔබටම පින්වත්නි පුළුවන් වේවි. ඔබ කළ යුතු දේ මොකක්ද, නොකළ යුතු දේ මොකක්ද කියලා හරියට ගලපා ගන්න. මොකද ඔබේ ඇතුළාන්තයේ බාහිර කෙනෙකුට විනිශ්චය කරන්න බෑ. ඔබේ ඇතුළාන්තයේ තියෙන ප්‍රශ්න වලට පිට කෙනෙකුට උත්තර දෙන්න බෑ. අපි කොහේ ප්‍රශ්න අපේ ඇතුලේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයාගෙන ගියත් තව කෙනෙකුට පුළුවන් වෙයි අහගෙන ඉන්න. තව කෙනෙකුට අහගෙන ඉන්න පුළුවන් වෙයි. හැබැයි උත්තර දෙන්න බෑ. උත්තර තියෙන්නේ තමන්ගේ ඇතුළාන්තයේමයි. ඒක නිසා මේ අද උතුම් වූ බක්පුර 15ක පොහොය දිනේ මුල් කරගෙන කල්පනා කරන්න අපේ මහා බෝධිසත්වයන් වහන්සේ
ලෝතුරා බුදු බව ලබනු පිණිස ගිහිගය අත්හැරලා දාලා යන්නට හේතු වුණු ඒ పూర్ව නිමිති හතරෙන් පළමුවැනි නිමිත්ත දැක්කේ අදවන් වූ පොය දවසක නේද? උන්වහන්සේ ජරා ධර්මතාවයේ දැකලා කලකිරිලා නියම තීරණයක් අරගෙන උන්වහන්සේ මේ සංසාර දුකින් ඈතර වුණා පමණක් නොවේ අන්‍ය ලෝක සත්‍යයත් ඈතර කෙරෙව්වා නේද? ඒ බෝසත් ආදර්ශයම මම මගේ ජීවිතය තුලත් හැඩගස්වාගෙන මමත් කල්පනා කරනවා මේ බැඳීම් සහිත ජීවිතේ නිදහස් වෙන්නේ කොහොමද කියලා. මේ සංසාරගත ජීවිතයෙන් මේ සංසාර ප්‍රවෘත්තියෙන් මං ඉවතට යන්නේ කොහොමද කියලා මමත් කල්පනා කරන්න ඕනී කියලා හිතලා පින්වත්නි නෙක්ඛම්ම සංකල්පනාවන් තමන්ගේ හිත තුල පුරවාගෙන තම තමන්ගේ මෙලව ජීවිත සුවපත් කරගන්නට සැපවත් කරගන්නට උත්සාහ කරන්න පරලෝක ජීවිත සුගතිගාමී කරගන්නට උත්සාහ කරන්න තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිතා ඉක්මන් භවයකදීම ඒ උතුම් වූ නිවන අවබෝධ කරගන්නට සම්‍යක් ප්‍රධාන වීරියෙන් යුක්තවම අප්‍රමාදීව කටයුතු කරන හැටියට සිහිපත් කරමින් අපි ධර්මානුශාසනාව අවසන් කරනවා. අද දවසේදී අතුරුගිරිය අබේපුර අබේ දර්ශනාරාම විහාරස්ථානයේ සිට විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය ඔස්සේ අද දවසේ මේ ධර්මානුශාසනාවන් sannivedanaya කරමින් බොහෝ පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙමින් කටයුතු සිදු කරනවා. දැන් මේ සඳෑ යාමේ සවස 4ට පවත්වන්නට යෙදුණු සජීවී ධර්මානුශාසනාව වෙනුවෙන් සදැහැති දේශනා දායකත්වයේ ලබා ගනිමින් උතුම් ධර්ම දානමය කුසල ධර්මයේ සඳහා එකතු වෙලා තිබෙනවා. පින්වත් රත්නායක මහත්මනිය, වසන්තී නානායක්කාර මහත්මනිය, දර්ශනී සෙනරත්, එවාගෙම ස්වර්ණාහා ජනිත්‍රී සමර දිවාකර කියන පින්වත් පිරිස එම පින්නතුන්ලාගේ පවුල් හතරේම මිය පරලව යන්නට යෙදුණු සංසාරගත සියලුම ඥාතීන්ට මේ පින් අත්පත් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා, සැපවත් වේවා, උතුම් නිවනින්ම සැනසෙත්වා කියන ප්‍රාර්ථනයත් ඒ පවුල්වල සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සුවපත් භව දීර්ඝායුෂම සැලසේවා, උතුම් ධර්මාවබෝධයම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත් ජයසීලී විතානගේ මහත්මනිය දායකත්වයේ දරනවා. හෝමාගම හබරකඩ පදිංචිව සිට පරලෝ සැපත් මලවිගේ ඇලිස් නෝනා මෑණියන්ටත් විතානගේ ග්‍රාබ්‍රියල් පියාණන්ටත් ඒ වගේම මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා, උතුම් නිවනින්ම සැනසෙත්වා. සුජීවත්ව සිටින කපිල බණ්ඩාර ජයකොඩි ස්වාමි පුරුෂ මහත්මාණන්ටත් රුවන් අයෝමා නදීරා කියන දරුවන්ටත් ඔවුන්ගේ පවුල්වල හැම දිනාටමත් කල්යාණී පෙරේරා නැගණිය ඇතුළු කොට ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සුවපත් භව දිගාසිරි සම්පත්තිය වේවා, උතුම් ධර්මාවබෝධයම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශනා දායකත්වයේ දරනවා පින්වත් කහගල්ල මෑණියන්. එතුමිය නමින් පරලෝ සපත් වර්ණට යෙදුණු පවුලේ සියලුම ඥාතීනටද මේ පින්වත්පත් වේවා, උතුම් නිවනින්ම සැනසීමටපත් වේවා කියන ප්‍රාර්ථනයත් කහගල්ල මෑණියන් ඇතුළු කොට පවුලේ හැම දිනාටමද නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දිඝාසිරි සම්පත්තිය වේවා, උතුම් ධර්මාවබෝධයම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශනා දායකත්වයේ දරනවා කැනඩාවේ පදිංචි චන්ද්‍රා පත්මිනී පෙරේරා මෑණියන් ඇතුළු දරු පිරිස, පී.කේ. පෙරේරා පියාණන්ට, කේ. වික්ටර් සිල්වා සීයාට, එන්.එච්. සිරියාවතී සිල්වා ආච්චිට, කේ. ස්වර්ණා කරුණාරත්න පුංචිට, එවාගේම පී.එල්.ඩී. කුලසිංහ තාත්තාට කියන මේ නම් සඳහන් කළ ඥාතීන් ඇතුළු කොට ඒ පින්තුන්ලා නමින් මියගිය සෑම දිනාටමද මේ පින් අත්පත් වේවා. ඒ ඇත්තන්ද පැතු බෝධියකින් නිතා ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදෙත්වා. පින්වත් චන්ද්‍රාපත්මිනී මෑණියන් ඇතුළු කොට දරුවන් ඇතුළු හැම දිනාටමද නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ දීර්ඝායුෂම වේවා, උතුම් ධර්මාවබෝධයම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශනා දායකත්වයේ දරනවා පින්වත් ස්වාරිස් මෑණියන්
ෂෙල්ටන් ස්වාරිස් ස්වාමි පුරුෂ මහත්මාණන් දෙමව්පියන් ඇතුළු කොට මියගිය සියලු ඥාතීනට මේ පින් අත්පත් වේවා. ඒ ඇත්තන්ගේ සසර ගමන සුවපත් වෙත්වා. උතුම් නිවනින්ම සැනසීමටපත් වෙත්වා කියන ප්‍රාර්ථනයත් ඒ වගේම ස්වාරිස් මෑණියන් ඇතුළු දූ දරුවන් ඇතුළු හැම දිනාටමද නිදුක් නිරෝගී සුව චිර ජීවනය දීර්ඝායුෂ වේවා. උතුම් ධර්මාවබෝධයම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ මොහොත තුල රැස් කරගත් සියලු කුසල ශක්තිය හැම දිනා නමින්ම මියගිය සියලු ඥාතීනට අනුමෝදන් වෙත්වා. ඒ මියගිය හැම දිනාගේම සසර ගමන සුවපත් වෙත්වා. පැතූ බෝධියකින් ඊතා ඉක්මන් භවයකදීම උතුම් නිවනින්ම සැනසීමටපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. සාදු සාදු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා, සතුටු වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණේ ආශිර්වාදයේ සැලසිලා දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කළ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත් හැම ලෙසකින්ම සියලු යහපත ශත ශාන්තිය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සුවපත් භව දිගාසිරි සම්පත්තියම සැලසෙත්වා. මේ උතුම් වූ කටයුතු වෙනුවෙන් අවවාද අනුශාසනා ලබා දෙන අතිපූජනීය අපේ පරපාමුල්ලේ සිරිවිමල ගෞරවනීය නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සුවපත් භාවයේම සැලසේවා. දිගාසිරිම ලැබෙත්වා කියන ප්‍රාර්ථනයත් දෙවියන් ප්‍රධානව පින්වත් සෑම සිළු දෙනාටම මේ සියලු කුසල ශක්තිය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණසම හේතු වේවා කියලා කවුරුත් සාදු කියන්න. සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. අනන්ත බුදු ගුණ බලයෙන් හැම දිනාටම නිරතුරුව සියලු සැනසීමම උදා වේවා. සියලු පංච උපාදානස්කන්ධයන් දුක බව උතුම් බුද්ධ භාෂිතයයි. ඒ බුද්ධ භාෂිතයට අනුව අනාර්ය න වූ ආර්ය වූ උතුම් ගමනක ගමන් ගන්නට අවශ්‍ය නිසි ධර්මානුකූල මාර්ගෝපදේශකත්වයේ විවරණය කරමින් ඔබ අප කෙරෙහි තාමත් මෙත් සිත් පෙරදරිව කරුණාසිත පෙරදරිව ඒ උතුම් මෝ ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ රත්මලාන ජයසුමනාරාම විහාරවාසී පූජනීය අවසරයි කන්දේ ගෙදර සෝභිත ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් අප සත් සිතින් මෙත් සිතින් සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. මේ උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය ධර්මයන්ගේ ආනිසංස බලයෙන්ද වහන්සේට මේ උතුම් ශාසනික මෙහෙවර තව තවත් ඉදිරියේදී සාර්ථකව සිදු කරන්නට අවැසි නිදුක් නිරෝගී චිරජීවනය බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණානුභාව බලයෙන් ලැබේවායි අප සාදු නාද නංවමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.